ආයුබෝවන් ඔබට සුබ දවසක්. පෙබරවාරි 17 වලයාකාර සූර්යග්‍රහණයෙන් ආසියාකරයට පීඩ රැසක්. පෙබරවාරි 17 කුජ දින මේ වසරේ පළමු සූර්යග්‍රහණය සිදු වෙනවා. ඒ වලාකාර සූර්යග්‍රහණයක්. ග්‍රහණ සමාරම්භය 15:26:35 ග්‍රහණ දීප්තිය සමාරම්භය 17:12:52 ග්‍රහණ මධ්‍යක්ෂ ලක්ෂය 17:18:15 ග්‍රහණ මධ්‍ය ලක්ෂයෙන් පිටවීම 17:41:41 ග්‍රහණ අවසානය 6:10 තප්පර 52 ලෙස ඒ දැක්වෙනවා. පස්වරු 5:41ට සිදුවන මෙහි මධ්‍ය ලක්ෂයෙන් පිටවීම බොහෝ දුරට ශ්‍රී ලංකාවට දෘශ්‍යමාන වෙන්න පුළුවන්. සූර්යග්‍රහණයද චන්ද්‍රග්‍රහණ නිසා ඇතිවන අශුභවාදී අහිතකර පැතිකඩ ඉතාමත් ඛේදජනකයි. පොදුවේ දේශපාලන කේස්ත්‍රයේ දුර්වලතා ඇති වෙනවා. බලය ධනය මූලික කොටගත් පිරිස් දුර්වලයෙක් තලා පෙලා දැමීම දැකගන්න පුළුවන්. ප්‍රචණ්ඩ ප්‍රකෝපකාරී බව තිවුර කරනවා. ඒ මොහොතේ පවතින ග්‍රහ ගෝචර අනුවත් ජනවාරි 8, 18, 29 සහ පෙබරවාරි 20 වන දිනයන්හි ග්‍රහ යුද්ධය අනුවත් මකර රවි සහ කුම්භ රවි මාස දෙකෙහිද රාජ්‍ය කාරක රවි සතුරුව යෙදී තිබෙනවා. එයින් ඇතැම් පිරිස් අතරට මළගිය ආත්ම ග්‍රහණය උග්‍ර වී තිබෙනවා. මේ අනුව ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය දේශය වැනි අශුද්ධ චිත්ත ආවේග ඇතිවීම අන්තරාදායක බව උද්ගත කරනවා. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ කළමනාකරණ ක්‍රියාදාම ආශ්‍රිතව විවේචන විමර්ශන ගැරහීම් අවලාද මතුවෙනවා. පෙබරවාරි 20 නෙප්චූන් සමග සටනේදී සෙනසුරු විශ්වය පුරා සතුරු වක්‍ර රැස්දහරා දැඩි ලෙස පතුරනවා. නාවික ගුවන් මහාමාර්ග දුම්රිය මාර්ග ආශ්‍රිතව මාරාන්තික අනතුරු බහුල වීම සක්‍රිය වෙනවා. පරිසර දේශගුණික විපරිත විපර්යාස බලපානවා. ආගන්තුක වසංගත බෝවන රෝගාදිය අධිවේගයෙන් ව්‍යාප්ත වෙනවා. අධිකරණ ආගමික කටයුතු කෙරෙහි හානිකර බවක් කෙරෙනවා. රාජ්‍යයන් අතර දැඩි පීඩන රටාවක් නිර්මාණය කෙරෙනවා. ප්‍රවාහන කේස්රෙහි කඩා හැලීමක්ද පෙන්නුම් කරනවා. කාලගුණික දේශගුණික පාරිසරික හානි සුලිසුලං කුණාටු භූකම්පන ගිනිකඳු පිපිරීම් දූෂණ භීෂණ භේද හිතභූකම් ජල ගැලීම් නායයෑම් පතල් කඩා වැටීම් මහා පරිමාණ ගොඩනැගිලි සහ ඉදිකිරීම් ගරා වැටීම් ආදිය අනපේක්ෂිත ආකාරයට ඉහළ යනවා. ඉතින් මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට කොහොමද කියලා විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට රුචක කුජ දීප්ති අඟහරු දීප්ති මයුර පරජාත සත්කලාත්‍ර ශ්‍රී විෂ්ණු යෝග රැස මේෂ ලග්න ඔබට උදා වෙනවා. දැනුම අවබෝධයද විශිෂ්ට වෙනවා. බාධක අවිහිර දුෂ්කරතා දුරුකටගෙන භාග්‍යමත් ජීවිතයකට දිගාසිරි වින්දනයකට වාසනාව තිබෙනවා. සියලු ආකාර ලැබීම් කෙරෙහිද රැකියා ආදායම් මාර්ග කෙරෙහිද විශේෂ අවධානයක් යොමු වන උත්සාහය උනන්දුව ඇති වෙනවා. වෘෂභ ලග්නය. කර්මස්ථාන ජව සම්පන්නව මයුර පරිජාත සෙනසුරු නැප්චූන් සමග සංයෝගයද කුජ දීප්ත යෝග බලයද විද්‍යාමාන කෙරෙනවා. හිස මුහුණ පපුව උදරේ යටිබද කොන්ද තුනටිය අඟහරු උච්ච ලග්නය දකිනවා. අභිමතාර්ථ රැසක් සාර්ථකත්වයට පැමිණෙන කාල පරාසයක්. මිථුන ලග්නය. භාග්‍යස්ථාන පංචග්‍රහ බලයද හත්වැන්නා අධිපති ලග්නය දැකීමද 1-5-9 ත්‍රිකෝණ ග්‍රහ බලය සුභවාදී බවද අඟහරු කුම්භ රාශිගත වීමෙන් දෘශ්‍යමාන කිරීම විශේෂ වෙනවා. 1-10 ස්ථාන ආශ්‍රිතව පාප කර්තිව ඇති ගරු ශනි කෝණය රැකියා ආදායම් මාර්ග කෙලෙහිද බලපානවා. සම්බන්ධතා විවාහ කටයුතු වලටද ප්‍රබාධ දෝෂ බලපා ඇතත් ධනය බලය හිතවාදීව විද්‍යාමාන වෙනවා. කටක ලග්නය. මයුර පරිජාත යෝග බලය මෙන්ම නිතර සිතෙහි චංචල ගති බලවත් වෙනවා. අටවැන්නේ ග්‍රහ බලයද හත්වැන්නෙහි රුචක යෝග බලය මෙන්ම හත්වැන්නෙහි යෙදී ඇති දීප්ත යෝග බලයද අටවැන්නෙහි විස්මිත වූ සංසාරික බලයද ක්‍රියාත්මකව පවතිනවා. සම්බන්ධතා විවාහ කටයුතු පවුල් සාමදාන සමකාමී බව මතු කෙරෙනවා. හිස මුහුණ යටිබඩ වකුගඩු කොන්ද තුනටිය දණහිස් කලව පාද ආශ්‍රිතව රුධා වේදනා දැවිලි පිච්චලි ඇතොත් වෛද්‍ය ප්‍රතිකාරද විවේකය ලද යුතු වෙනවා. සිංහ ලග්නය. බුධ සිකුරු සංයෝගයේ මයුර පරිජාත චන්ද්‍ර චූඩාමානී අඟහරු දීප්ත යෝගයේද අෂ්ටම සෙනසුරු එරාෂ්ටක බලයෙන්ද යුරේනස් නෙප්චූන් ප්ලූටෝ ගුරු කේතු සෙනසුරුගේ පාප බලයද ආශ්‍රිතව නිහඬව ආ ගමන් මඟ අධිවේගී ක්‍රියාත්මක වන බවක් පෙනෙනවා. සතුරන් රෝගාබාධ අභිබවා ඉදිරි මඟ සාර්ථකව ගෙන යන්න පුළුවන්. දිගු කාලීන වූ සිතගියාවන් බොහෝ දුරට සතුටුදායක වෙනවා. උත්සාහය උනන්දුව මතු කරනවා. කන්‍යා ලග්නය.
කන්නේ ලග්නයෙන් උපන් ඔබට සොර සතුරු බලවේග මෙන්ම විවිධ රෝගාබාධක බොහෝ දුරට මර්ධනය කරන්න පුළුවන්. අලාභ හානි දුරු කෙරෙනවා. පවුල් ජීවිතය තුළ බාධක මතු කෙරෙනවා. රැකියා ආදායම් මාර්ග කෙරෙහි දුෂ්කරතා මතු කෙරෙනවා. මයුර පරිජාත චන්ද්‍ර චූඩා අඟහරු දීප්ත රුචක ආදී යෝග සංසාරික පින්දහම් මත ලැබී තිබෙනවා. එසේම උදරයේ යටිබඩ වකුගඩු කොන්ද තුනටිය දණහිස පාද ආශ්‍රිත රෝගාබාධ මතු වෙනවා. තුලා ලග්නය පංච ග්‍රහ බල බුධ සිකුරු අඟහරු දීප්ත රුචක චන්ද්‍ර චූඩ මයුර යෝග බල ඔබට ලැබී තිබෙනවා. පදිංචි ස්ථානයේ ඉඩකඩම් දේපල වස්තු රැකියා ආදායම් මාර්ග හදිසි ලැබීම් උසස්වීම් රැකියා ලාභ උසස්වීම් විජයග්‍රහණද අත්පත් වෙන හිතවාදී කාල පරාසයක්. සතුරන් මර්ධනය කෙරෙනවා. ජීවිතයේ උසස්ම ස්වභාවයකට ගුණාත්මක බවක් විද්‍යාමාන කෙරෙනවා. සැනසුම සතුට සම්පත ගලාගෙන එනවා. වෘශ්චික ලග්නය වෘශ්චික ලග්න ඔබට සතුරු දුරුකටගෙන සමාජයේ මුදුන් හිණිපත්තට යාමට හේතු වෙනවා. දුෂ්කරතා දුරු කරගෙන සිත කියාවන් ඉටු කරගන්න පුළුවන්. සිව්වැන්නෙහි පංචාග්‍රහ සංයෝගය බුධ ශුක්‍ර සංයෝග තුන්වැන්නා වූ පරිජාත යෝගය නවවැන්නේ චන්ද්‍ර චූඩා කූජා දීප්ති යෝගයේද රැකියා ආදායම් මාර්ග උසස්වීම සමාජගත විජයග්‍රහණය ඔබට දායාද වෙනවා. සිත කියාවන් පොකුරු පිටින් ඉටුවන භාග්‍යමත් කාල පරාසයක්. දළු ලග්නය වික්‍රමස්ථානගත බලය අසාමාන්‍ය බවක් විද්‍යාමාන කෙරෙනවා. කුජ දීප්ත මයුර පරිජාත චන්ද්‍ර චූඩා යෝග සහ බ්‍රහස්පති හතෙහි සතුරුව දුර්වල යෙදී තිබෙනවා. සංසාරික පින මතු කරන කාල පරාසයක් වෙනවා. රැකියා ආදායම් මාර්ග කීර්ති ප්‍රශංසා සමාජය තුළින් ආකර්ෂණය වෙනවා. දහසක් බාධක අවහිරතා දුරු කෙරෙනවා. දැනුම අවබෝධය ඉහළම ධාරිතාවකට ගෙන යනවා. උත්සාහය උනන්දුව දියුණු වෙනවා. ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය දේශය ඇති කරගන්න උදවිය ඔබගේ වටිනාකම අවබෝධ කරගන්නවා. මකර ලග්නය රුචක කුජ දීප්ත මයුරදන පරිජාත චන්ද්‍ර චූඩාදී යෝග පොකුරක් නිර්මාණශීලී ඔබහට ග්‍රහ සටනෙන් ලැබෙනවා. උසස්වීම් විජයග්‍රහණය සිත ගියාවන් මල්ඵල ගැන්වෙන භාග්‍යමත් කාල පරාසයක්. බාධක අවහිරතා දුෂ්කරතා දුරු වෙනවා. වාසනාවකට රුවන් දොරටු විවර වෙනවා. උත්සාහය උනන්දුව ඇති වෙනවා. දැනුම් අවබෝධය දවසින් දවස දියුණු වෙනවා. කුම්භ ලග්නය තිරසාර හැඟීම් ඇති කුම්භ රාශි හිමියාට කෝටියක් දෝෂ භංග වෙනවා. ලග්නගත පංචග්‍රහ බල යෝගයේ අඟහරුගේ රුචක ග්‍රහයුක්ත දීප්ත බුධ ශුක්‍ර සංයෝග මයුර පරිජාත චන්ද්‍ර චූඩා ආදී යෝග පොකුණම් මෙවර ග්‍රහ ගමන් මඟ සකසා තිබෙනවා. සමාජ බීතිකාවක් දුරස්තව කරලීම බීතිකා මාලයනකට දිව තිබෙන තුරාවට නොපළදින ලෙස ඔබට දැනුම අවබෝධය ලැබීමට විශ්ව ජය ගැනීමක්. සියලු සත්වයන්ට කරුණාව පතන්න. මීන ලග්නය දහසක් දෝෂ භංග කරමින් පංචග්‍රහ බලයක් 12 වෙන්නට ලැබෙමින් බුධ ශුක්‍ර සංයෝගය ඇතුළුව මීන රාශියේ ජයබල සම්පන්නව පිහිටා තිබෙනවා. මයුර පරිජාත යෝග බල වික්‍රමස්ථාන උච්ච කුජකෙන් නවවැන්නා වූ භාග්‍යස්ථානගතව තිබෙනවා. කුජ දීප්ත යෝගයෙන් ජවය ලබා මයුර පරිජාත චන්ද්‍ර චූඩා යෝග බලය ලැබී තිබෙනවා. ධනය බලය මෙන්ම කීර්තිය ප්‍රශංසාව ගෞරවය ආදරය කරුණාව සමාජයෙන් ලැබෙනවා. මහේශාක්‍යයන් නරමිනිස් ප්‍රාණයක වීමෙහිලා සියලුම මීන රාශි හිමියන් උත්සාහ ගන්න. ඉතින් මේ වගේම විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ ලග්නයට කුමන ආකාරයේ බලපෑමක් කරනවද කියලා අරගෙන මම පැමිණෙනවා. ඒ ලද සැනින්ම නරඹන්න අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.